සාමාන්‍යයෙන් මම නිකන් කියන්නේ නිකන් කරන්න ඕනේ දැන් නිකන් සතියකට සැරයක් වගේ රාජ්‍ය පරිපාලනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා නිකන් බලන්න අලුත් චක්‍රලේඛ මොනවද දාලා තියෙන්නේ. ඒක පොඩි අවබෝධයක් වෙනවානේ. අලුතින් දාන්නේම තියෙනවානේ. ඒකට අමුතුවෙන් මේ ඉතින් වැදගත් දෙයක් නම් කොහොමත් අපිට මතක හිටිනවානේ. එතකොට මේ ඒ වගේ බලන්න. හිතලා. හරි සතියකට සැරයක් බලන්න ඕනේ. එතකොට ආයෙ අමුතුවෙන් විභාග වලට කියලා අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. ඒතර දැන් මේ මහත්ය බලලා තිබුණේ මේ අර ලක්ෂ 4 කතාව නේද? 12025. අතිශය වැදගත් ඉන්නවා. නෙමෙයි නේද? ආයෙ අර මේ 9/2025 කියලා චක්‍රලේඛී අර මොකද අර ප්‍රතිචක්‍ර අපද්‍රව්‍ය කළමනාකරන එකේ අන්න ඒ කියන අර 3R කියන්නේ 3R සංකල්පය ගැන එහෙම තියෙනවනේ. අන්න ඒව සමහරට විභාග වලට එන්න අපි දන්නේ එන්න ඉඩ තියෙනවා පස්සේ හරි එක්කෝ ඔය අලුතින් හරි 3R සංකල්පය මොකද්ද කියලා. නේද? ඔව්. ඒක 3R සංකල්පය යනු කුමක්ද කියලා 9/2025 චක්‍රලේඛයේ 3R සංකල්පය කුමක්ද කියලා අහන්න බැයිද? පුළුවන් නේද? අර ඉස්සර 5S අහනවා වගේ. අහුවොත් එහෙම 3R සංකල්පය මොකද්ද කියලා ඔන්න ලියා ගන්න. මම ජොලියට වගේ. ඔය අලුත් මේවා හැබැයි සාමාන්‍යයෙන් එනවා අඩුයි අලුතින් නේ. ඒ වුණාට පස්සේ හරි එන්න පුළුවන් නේ. අපද්‍රව්‍ය ගණනා කරන කටයුතු විධිමත් කිරීමනේ. ඕක පහුගිය ටිකේ සෑහෙන්න කියන්නේ මේ සෑහෙන කතා බහට ලක් වෙච්ච එක නේ. ක්‍රියා සංකල්පේ. හදාවම කිරීම නැවත භාවිතය ප්‍රතිචක්‍රීකරණය. reducing reusing recycling. ආයර මේ 2025 කියන චක්‍රලේඛයෙන් අලුතින් එවෙලා තියෙනවා මේ අර ඉස්සර තිබුණ නෑනේ ඔය රියදුරන්ට ඔය ඒගලන්ට මේ ඔය reusing. ඒගලන්ට ඉස්සර කිව්වේ නැහැනේ අර භාෂා ප්‍රතිපත්තිය මේ 18/2020 ඒක තිබුණ නැහැනේ මේ භාෂා එක සම්පූර්ණ කරන්න කියලා ඔය ඩ්‍රයිවර්ස්ලාට මේ කේස්ලාට දැන් අර 2025 චක්‍රලේඛයෙන් කියලා තියෙනවා 2020 10යි 16න් පස්සේ පත් වීම ගත්ත අය මේ අර භාෂා ප්‍රතිපත්තියට යටත් කියලා. ඒගොල්ලන් එතකොට ඒක කරන්න ඕනේ. කැමිල් කරන්න ඕනේ එතකොට ඒගොල්ලෝ. කේස්ලා ඩ්‍රයිවර්ස්ලා ඉස්සර ඒගොල්ලන්ගේ නිදහස් වෙලා නැති ඉස්සර ඒගොල්ලන්ට තිබුණ නැහැනේ. දැන් ඒගොල්ලෝ කරන්න ඕනේ. දැන් කරනවනේ නේද? ඔව් ඒගොල්ලන් පොඩ්ඩක් ප්‍රාථමිකයේ පැය 100යි. ඔව් ඒ 18/2020 චක්‍රලේඛයෙන් ප්‍රාථමිකයට පැය 100යි, ද්විතීකයට පැය 150යි, තෘතීකයට පැය 200යි. අර ටික මේ ගමාර මේ හදංගව ප්‍රශ්න ටික රට ගන්න යන්නේ ඊට පස්සේ විනය ටික කරන්න. නේද? ඒක විතර නිකන් ආවොත් හදිසියෙවත් නැ විභාගෙට යන අය ඉන්නව නීති පෙරේට අනිත නේද? මන්දම් වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැනීම දැනැත්තේ. නැවත රජයේ සේවයට යෙදීමේදී අදාළ වන කොන්දේසි කිහිපයක්. වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැනීම දැනැත්තේ. නිකන් හිතන්න. ඒක බලන්න. එතකොට ඒකට දැන් එයා සුදුසු වෙන්න නම් එයා සාමාන්‍යයෙන් අපි නිකන් කාලය ගැන අවබෝධයක් ගත්තොත් දැන් එයා වෛද්‍ය හේතු මත අපි විශ්‍රාම ගන්නවා. නමුත් මේ සාමාන්‍යයෙන් විශ්‍රාම ගන්නලා වසරක්වත් යන්න එපා ඒගොල්ලන්ට රිකවර් වෙන්න නේ. ඒක වසරක්වත් අඩු ගානේ මේ ගත වෙලා තියෙන්න ඕන නේ. ඒ විතර අපි වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැනීම තැනත් එක්ක ආයි වෛකල්පිත විශ්‍රාම වයස ඉක්මවලා නැති වෙන්න ඕනේ නේ. නැත්තම් ඒ ආයි පෙන්ෂන් ගියපු කෙනෙක්ම ආයි දැන් හිතන්නකෝ අවුරුදු 75ක් විතර ගිහින් එනවා. ගත්ත කිද අපිට? දැන්නේ. අර විට්ටකුත් අරගෙන ගන්න බෑනේ. ඒ වගේ මේ කීපයක් ලිවන හරි ඒකට. ඒතකොට වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැනීම තැනැත්තෙක් වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැනීම තැනැත්තෙක් නැවත රජයේ සේවයට යෙදීමේදී අදාළ වන කොන්දේසි කිහිපයක්.
විශ්‍රාම ගැන්වූ දිනය වන විට විශ්‍රාම ගැන්වීමේ වෛකල්පික වයස නොඉක්මවා තිබේ. විශ්‍රාම ගැන්වූ දින සිට වසරක්වත් ගත වී තිබේ. ඒ වගේම බරපතල ලෙඩක් වෙන්න බෑ. ඉතින් වෛද්‍ය හේතු මත විශ්‍රාම ගන්නවා නම් අවුරුද්දක්වත් යන්න බෑ. ඉතින් අඩු ගන්න නේද? ඇත්තයි ඉතින් ගන්න. විශ්‍රාම ගැන්වූ දිනට ආසන්න වසර 3 තුල පළමු උපලේඛනයේ යටතේ වන වර්ධකට දඬුවම් ලබා නොතිබීම. මම දැන් දෙවෙනි කොටස යටතේ මම අර පළමු උපලේඛනයේ වැරදි දෙවෙනි උපලේඛනයේ නැති ඒක තුන තුල විශ්‍රාම ගැනීම දිනට ආසන්න. ඒ කියන්නේ යා විශ්‍රාම ගන්නවන්න ආසන්න කලින් වසර 3 තුල මේ පළමු උපලේඛනයේ වර්ධකට දඬුවම් ලබා නොතිබීම. ඊළඟට තව විශේෂ දෙයක් කරන්න ඕනේ. යාම නැවත සේවයට යොදවනවා. මොකද කරන්න ඕනේ? විශ්‍රාමයට පවුරා තබන්න ඕනේ. නැවත සේවයේ යොදවන්න. ඕද නැත්නම් පඩියක් ගන්නවා පේෂනුත් හම්බෙනවා. කොහොමද ආතල්ලේ? ඉන්නවා මේ විශ්‍රාමයට අනිවාර්යෙන් අවුරා තියන්න. ඊළඟ ප්‍රශ්නේ මම දැම්මේ නිලධාරියෙකු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ලිපියක් ඉදිරිපත් කරන විට පිටින් කියාගන්න ඉල්ලා අස්වීමට ලිපියක් ඉදිරිපත් කරන විට නිලධාරියෙක් විශ්‍රාම වැටුපට වී බෑ හෝ පාරිතෝෂිකයකට හෝ ඇති නිලධාරියෙකු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ලිපියක් ඉදිරිපත් කරන විට විශ්‍රාම වැටුපට හෝ පාරිතෝෂිකයට හෝ ඇති අයිතිවාසිකම් සියල්ලද ඉල්ලා අස්වීමට පෙර කරන ලද සේවයට අදාළ සියලු හිමිකම් හා ප්‍රතිලාභද නිලධරයාට අහිමි වන බව නිලධරයාට ලිඛිතව දැන්විය යුත්තේ දින කීයක් තුලද? 7ක් තුල. 7යි ඉතින් 7 දවස් වගේ තමයි නේද? අසුනා කියන්නේ. දැන් ওই ප්‍රශ්නේ අනිත් පැත්තට අහන්න බැයිද? ඕකේ දැන් උඩ කියලා තියෙන ටික විස්තරාත්මකව අපිට අහන්න බැයිද? ඒ වගේ ප්‍රශ්නික තාලට කරකවලා දෙන්න පුළුවන් නේ. මොනවද මේ දැන් දන්නවන්න ඕනේ මොනවද කියලා දවස් 7ක් තුල. අය ඉල්ලාසෙන දීලා තියෙනවා. මොනවද අපිට කියන්න පුළුවන් කියලා ওই ප්‍රශ්නේ මම ওই ප්‍රශ්නට අහලා තියෙන ටික උත්තරේට අහන්න බැයිද? ප්‍රශ්නයකට පුළුවන් නේ. එහෙනම් කියනවා. ඊළඟට මේ පත්කිරීම් බලධරයා විසින් ජේෂ්ඨතා ලේඛනයේ ආවත්කාලීන කිරීම කළ යුත්තේ කොහොමද? අර්ධ වාර්ෂිකව. ඒ කියන්නේ මාස 6කින් සැරයක් ජේෂ්ඨතා ලේඛනයේ ආවත්කාලීන කරන්න. අර්ධ වාර්ෂිකව. අදට රජයේ වෘත්තීය සමිතියක සේවයේ සඳහා නිලධාරියෙකු උදාහරින්න පුළුවන් උපරිම කාලයක් තියෙනවද? වෘත්තීය සමිතියක නිලයක් ගන්නවා. නිලය දරන තාක්කල් නෑ නිලය දරන තාක්කල්. මේ ඔයා කියන්නේ මේ පටලගෙන. සුබ සාධක කරනවා. වෘත්තීය සමිතියක් නම් මේ නිලය දරන කාලය වෙනවා. එයි අපේ ඔය මේ කල්පනාකරන සේවයේ අර කවුද අපේ පරිවර්ණ අයියා හිටියේ? උත්තර කාලෙ හිටියේද නේද? නිලය දරන කාලේ හිටියේ නෑ නේ. නිලය දරන කාලය තුලම ඒගොල්ලන්ට පිළිසෙන්න පුළුවන්. ඊළඟට ජෝසප් ස්ටාලින් උගන්නන මට ගහයි අධ්‍යාපන මන්ත්‍රී ඩල්ලන් ගහයි
Oh, tampolina. අර ඔයා කියපු එක ඊළඟට රජයේ සුබසාධක සංගමයකට වසර 2යි. සුබසාධක සංගමයේන ඔය කෙටි ලියා ගන්න වසර 2යි. සුබසාධක සංගමයෙන් නම් නිදරේ නිදහරින්න පුළුවන් වසර 2යි. ඒ දෙක පැටලෙන අවස්ථා දෙකක්. කෘත්‍ය සමිතියයි සුබසාධක සංගමයයි. ඒ කියන්නේ හොඳ දේවල් වැඩි දෙන්නේ නැහැනේ සුබ සාධනය දෙන්නේ කියලා. ඒක අවුරුදු 2යි දෙන්නේ. හොඳ දේවල් ටිකක් ගණන් කියලා හිතාගත්තාම හරි. අවුරුදු 2යි සුබ සාධක සංගමය. ඊළඟට නිලධාරියගේ පෞද්ගලික ලිපිගණුව වැදගත් වෙන අවස්ථා කියලා කිව්වොත් හිතලා ලියන්න පුළුවන් නේද? පෞද්ගලික ලිපිගණුව වැදගත් වෙන්නේ මොන අවස්ථාවද? පෙන්ෂන් යනකොට ස්ථාන මාරු වෙනකොට ආයි අපිට මොනවා හරි යාගෙන දැනගන්න ඕනේ අධ්‍යාපන සුසුකම් දැනගන්න තොරතුරු වවුනේ වුණා ඒ ටික වට ලියාගත්තා ඒ කියන්නේ ඊට පස්සේ පෞද්ගලික ලිපිගණුවක් මුලින්ම ආරම්භයේදී ඇතුළත් කළ යුතු මූලික ලේඛන මුලින්ම පටන් ගන්නකොට පත්වීම් ලිපි අනිවාර්යෙන් දාන්න දැසන කයි කියන්නේ නේද දන්නවනේ පත්වීම් ලිපි අනිවාර්යෙන් ඉවිස්නාලා පැන සාපී ප්‍රතිඥාව ජාති කියන කොට අර ටික ලියාගත්තා ඒක මොනවා හරි මොනවා හරි ලියුවයිනේ මේ අත්තන ඊට පස්සේ රාජ්‍ය සේවයේ පත්වීම් කෙරෙහි බලපාන නියමයන් හා කොන්දේසි හරි ඉස්සෙල්ලා කතා කරපු ටික එතකොට අර මේ අපින් ඇහුවොත් එහෙම හදිස්සියවත් අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැන් අර ප්‍රතිඥාවයි දියුණුවයි මොකේද තියෙන්නේ කියලා 4 ප්‍රතිඥාව තියෙන්නේ 4 4 වෙනි උපලේඛනේ දියුණුව තියෙන්නේ 7 ප්‍රතිඥාව 4 මේවා කාර්යපටිපාටික රීතිවල තියෙනවා. රාජ්‍ය සේවයට පත් කිරීමට නුසුදුසු තැනැත්තන් 5. තියෙනවා කාර්යපටිපාටික රීතිවල. රාජ්‍ය සේවයේ පත් කිරීමට නුසුදුසු තැනැත්තන්. දැන් හිතන්න පත් වීමක් දෙන්නේ සුදුසු නැති අය. කවුද? ශ්‍රී ලාංකික පුරවැසියෙක් නෙමෙයි නම් දෙන්න පුළුවන්ද රාජ්‍ය සේවයේ පත් වීම? දැන් අපි පුරවැසියෙක් නෙමෙයි නම් අපිට පත් වීමක් දෙන්න බෑ. රාජ්‍යයේ පත් වීමක් ගන්න බෑ රාජ්‍ය නිලධාරියෙක් හැටියට. ඊළඟට මොකද්ද? ජනරාජ්‍යයට විරුද්ධව අපි කරනවා සාපරාධ වරදකට අධිකරණයෙන් අපි වරදකරු වෙච්ච කෙනෙක්ට අපි වරදකරු වෙන්න ඕනේ. ඊළඟට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 ප්‍රකාරව ලඝු නඩු විභාගයේදී වැරදි කරු වෙච්ච කෙනෙක්. තව පුණ්‍යවත් වෙච්ච කෙනෙක් වස්තු බංගත්වයටපත් වෙච්ච කෙනෙක්. එයාට දෙන්නත් බෑ. දැන් ඒකයට දෙම කියලා දෙනවා මේ රාජ්‍ය සේවයේ හරි පළාත් රාජ්‍ය සේවයේ හරි රාජ්‍ය සංස්ථාවක හරි සේවයේදී ඉඳලා මෙන්න මේ ටික කරපු කෙනෙක්. මෙන්න මේ වැරදි ටික කරපු කෙනෙක්. කියලා. කවුද මොනවද ඒ වැරදි? ඒ යටතේ ඒ අයට දෙන්නත් බෑ. තනතුර අධ්‍යයන ගිය කෙනෙක්ට දෙන්න බෑ. ඊළඟට සාමාන්‍ය ආරක්ෂකතාව මත අනිවාර්යෙන් විශ්‍රාම යවපු කෙනෙකුට දෙන්න බෑ. සේවයෙන් පහ කිරීම වෙනුවට සානුකම්පිත විකල්පයක් විදිහට විශ්‍රාම ගන්න කෙනෙකුට දෙන්න බෑ. විනය හේතු මත කෙනෙකුට දෙන්නත් බෑ. අර යටතේ අර අන්තිමට අර අපි මුලින් කතා කරපු ටික තියෙන රාජ්‍යයේ හරි පළාත් රාජ්‍ය සේවයේ හරි එහෙම ටිකක් වෙන්න බෑ. සාමාන්‍ය ආකාරයට මොනවද අඩුයි? සාමාන්‍ය ආරක්ෂිතාව මත විශ්‍රාම ගන්න කෙනෙක්ට සේවයෙන් පහ කිරීම වෙනුවට සානුකම්පිත විකල්පයක් ලෙස විශ්‍රාම ගන්නපු කෙනෙක්ට විනය හේතු මත විශ්‍රාම ගන්නපු කෙනෙක්ට තනතුර අධ්‍යයන ගිය කෙනෙක්ට හැබැයි දැන් මෙතන මේ පත් කිරීමට සුදුසු තැනැත්තන් කියනකොට අර උඩ ටික ඒ ප්‍රශ්නේ ආවොත් අර උඩ ටික එහෙම ලියන්න ඕනේ. උඩ අර මං කිව්ව ටික නැත්තම් එතන ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ නැහැ. දැන් මේක කියන්නේ පළාත් රාජ්‍ය සේවයේ කවර හෝ තැනැත්තෙක්. ඒතර මේක මේ පහ ලියලා ඒක ලිව්වොත් එහෙම එක ලකුණයි. දැන් අර ටික ලියන්න ඕනේ එතකොට. උඩ ටික. නැත්තම් එන්නේ නැහැ නේ ලකුණු.
උඩ ටිකද? ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන තැනැත්තේ. ඊළඟට ජනරජයට විරුද්ධව සාපරාධී වරදකට අධිකරණයක් විසින් වරදකරු කරපු කෙනෙක්. ඊළඟට අපරාධ නඩු විධාන සංග්‍රහය 449 ප්‍රකාරව ලඝු නඩු විභාගයකින් වරදකරු වෙච්ච කෙනෙක්. වස්තු භංගත්වයට පත් වෙලා කියලා ප්‍රකාශ කරනවා. ඊට අමතරව රාජ්‍ය සේවයේ පළාත් රාජ්‍ය සේවයේ අර කිව්වත්. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වෙනි උපලේඛනයේ ප්‍රකාරව දියුණුව ප්‍රතිඥාව ලබා දී යුත්තේ පත්වීම බාරගෙන කොච්චර කාලයක් ඇතුළතද? ඉවුරා පොරොන්දු වෙන්න ඕනේ. ඉවුරා පොරොන්දු වෙන්න ඕනේ 7 වෙනි උපලේඛන ප්‍රකාරව කොච්චර කාලයකට ලැබිලා? මාසයක්. මාසයක් ඇතුළත කල් තියනවා දියුරන්නත්. මාසයක් යනකම් දියුරන්න බලාගෙන හිටියේ. මාසයක් තුළ. ඊළඟට සේවා මුක්ත බටේකට පත්වීම සඳහා අනුග්‍රහය ලබා දෙන්න නම් ඔහුගේ වයස කෙසේ විය යුතුද අහනවා. අවුරුදු 50 නොඉක්මවා තියෙන්න ඕන. සේවා මුක්ත බටේ කියන්නේ ආමියකින් එහෙම ඔය මේ අවුරුදු 20 සර්විස් එකෙන් අයින් වෙන අයනේ. ඒගොල්ලන්ගේ අවුරුදු 50 නොඉක්මලා තියෙන්න ඕනේ මේ ඒගොල්ලන්ට ආයි ඔය හරි පත්වීමක් දෙන්න අනුග්‍රහයක් දෙන්නවා. ඒකත් ඔය මේකෙම තියෙන එකක්. සේවා මුක්ත බටේ ගැන එහෙම තියෙනවා. පෙරපට පරිදි ඒක තියෙනවා. ඊළඟට රාජකාරී ලේඛන වල කොළපාට තියෙන කියන්නේ කවුද? ඒක නම් ඔබට දන්නවනේ. ඔඩි ඉගෙනගෙන ඉන්නවා. ඉන්න කටයුතු වල ඉගෙන ගන්නවා. දැන් විදේශගත වන නිලධාරියෙකුට උණුසුම් ඇඳුම් දීමනාව දෙන්න පුළුවන්. කොච්චර මේ කාලයකට සැරයක්. රට යන ගාන දෙනවද? අවුරුදු 5කට සැරයක් උගක් කියලා 5යි රාජ්‍යසේවය. අවුරුදු 5කට සැරයක්. විදේශගත වන නිලධාරියෙකුට මේ උණුසුම් ඇඳුම් දීමනාව දෙන්න. ඊළඟට මම දැන් නිකන් විනය ප්‍රශ්නයක් විනය කුසීන් ප්‍රශ්නයක් චූදිත නිලධාරියෙකු වෙත නිකුත් කරනු ලබන චෝදනා පත්‍රයක අනිවාර්යෙන් ඇතුළත් විය යුතු කරුණු තුනක්. දැන් චූදිතයා කිව්වහම මේ එයා වැරදි කාර්යයක්ද කියලා නේ අපි කියන්න පුළුවන් නෑ. එනතුරු එයා චූදිතේ තමයි. මොනවද ඒකේ දාන්න ඕන? වෙනම චෝදනා පත්‍රයක අපි දාන්න ඕනේ චෝදනා මොනවද කියලා. දැන් අපි වැරද්දක් කරා හරිවා වැරද්දක් කරා කියලා කියනකොට ඔයා මොනවද කරපු වැරද්ද කියලා අපි වෙන් වෙන් වශයෙන් කියන්න බෑ. එහෙම නැත්නම් අපි දන්නේ නෑනේ ආවා චූදිතේ කියනවා. ඔයා දන්නේ නැහැ මොකටද චූදිතය වෙලා කියන්නේ. එහෙනම් ඒ චෝදනා වෙන් වෙන් වශයෙන් කියන්න ඕනේ. මොනවද අපිට කරන චෝදනා මොනවාද යන්න වෙන් වෙන් වශයෙන් කියන්න. ඊළඟට එහෙම චෝදනා වෙන් වෙන් වශයෙන් කිව්වයි කියලා බෑ. ඒක අපිට කියන්න ඕනේ ඒක ආයතන සංග්‍රහයට අනුව කොහෙද තියෙන්නේ. මොකද අපි මේ වැරද්ද කළා. ඒක කොතනද ආයතන සංග්‍රහය තියෙන්නේ කියලා අපි කියන්න ඕනේ. එතකොට එම චෝදනා නගන්නේ ආයතන සංග්‍රහයේ කුමන පරිච්ඡේදයේ කුමන උපලේඛනයටද කියලා කියනවා. අංකවල පළවෙනි උපලේඛනයේ වැරදි දෙවෙනි උපලේඛනයේ වැරදි කියලා. ඉතින් අර පළවෙනි උපලේඛනයට දෙවරදක් දියා කලේ දෙවෙනි උපලේඛනයට දෙවරදක්ද කියලා කියන්නේ. ඊළඟට පිළිතුරු ලබා දිය යුතු කාලය.
ඊළඟ ප්‍රශ්නේ මූලික විමර්ශන වාර්තාවක තිබිය හැකි ඇමුණුම් හතරක්. අපි කවුරු හරි මේ වැරද්දක් කරනවා අපි ඉස්සරහා මූලික විමර්ශනයක් කරනවානේ. ඒතර මූලික විමර්ශනය කළා වාර්තාවක් කරනවා. ඒ වාර්තාවේ තියෙන පුළුවන් ඇමුණුම් මොනවද කියලා අහන්න. අයික ප්‍රකාශ කරනවානේ. දැන් අපි මොන හරි අපි මූලික වංචාවක් වුණාගෙන අදාළ කෙනාගෙන් අපි ඉස්සලාම කතා කළ මේ ප්‍රකාශයන් ටික ගන්නවා. ඊට පස්සේ ඊට අදාළ ඇටැච්මන්ට් මොන හරි ගන්න තියෙන ලිපි ලේඛන ඒ ටික ගන්නවා. ඊට පස්සේ තව නීතිමය මොන හරි ලියවිලි තියෙනවනම් ඒව ගන්නවා. ඊළඟට තව මොනවද? කෙටුම්පත් චෝදනා පත්‍රය කෙටුම්පත් කරන්න ඕනේ. කෙටුම්පත් චෝදනා පත්‍රය අපි මූලික විමර්ශන වාර්තාවේ දාන්න ඕනේ. ඒතර අර චෝදනා පත්‍රය මම කියවනේ ඒ ටිකේ සඳහන් වෙනවා මෙන්න මේක ආයතන සංග්‍රහය මේක අනුවයි මෙයා වැරද්ද කරලා තියෙන කියලා. ඒතර ඒක අරගෙන තියෙන්න ඕනේ. මූලික විමර්ශන වාර්තාවේ කෙටුම්පත් චෝදනා පත්‍රය අමුණලා තියෙන්න ඕනේ. මොකද ලියගන්නේ? ලියගන්නේ නේද? මුල ටික? ඇමුණුම් ටිකද? සටහන් කරගත් ප්‍රකාශ ලබාගත් ලිපි ලේඛන වැදගත් නෛතික ලේඛන පිටපත් හේතුන්පත් චෝදනා පත්‍ර ඊළඟ ප්‍රශ්නේ උපලේඛනගත නිවාසය යනවා. රජෙන්දාරින්ගේ තනතුරු වලට වෙන් කරපු නිවාස. රජෙන්දාරින්ගේ තනතුරු වලට වෙන් කරන ලද නිවාස. ඔව් උපලේඛනගත නිවාස. පිළිකා රෝගය සඳහා උපරිම විශේෂ වැටුප් සහිත නිවාඩු කාලයක තිබෙනවා. පිළිකා රෝගීන් හරියට දිනේ ඔය ප්‍රශ්නේ ඉඳලා වෙනවා නේ. ඉස්සලා මාස 6ක් දිලා තවත් උන්නේ මාස 3ක් පිළිගත්තා. ඒක උපරිම කාලය වුණාම මාස 9ක්. පිළිකා රෝගය. සාමාන්‍ය මූලික විමර්ශනයක් පවත්වා අවසන් කළ යුතු කාලය කොපමණද? සාමාන්‍ය මූලික විමර්ශනයක් කියන එක ගොඩක් කල් අදින්න බෑ මාස 2ක් ඇතුළත ඉවරයි. දැන් ඔය රට යනකොට උණුසුම් ඇඳුම් දීමනාම දෙනවනේ. ඒකෙන් මේ 100ට 150ක් ගන්න පුළුවන් කාට? උණුසුම් ඇඳුම් දීමනාවෙන් රජින්දාරින් දෙනවනේ උණුසුම් ඇඳුම් දීමනාවක්. 75කට මුදල් ගන්න රුපියල් වලින්. ඒකේ 150ක් ගෙවනවා කට්ටියට. අද මිනිසුන්ට ගෙවනවා අමාත්‍යනේ. උණුසුම් ඇඳුම් දීනවා. දැන් ඔය උණුසුම් ඇඳුම් දීමනාව දෙන්නේ සම සීතෝෂ්ණ රටවල් වලටනේ. ඒතර සම සීතෝෂ්ණ රටවල් කියන්නේ මොනවද? උතුරු අර්ධ ගෝලයේ අංශක 35ට උතුරින් තියෙන ඒවායි දකුණු අර්ධ ගෝලයේ 30ට. ඒ කියන්නේ උතුර හැමතිස්සෙම ලොකුයි ඈ. 35 උඩ තියෙනවා. දකුණ පොඩි 30යි. එහෙනම් මතක තියාගන්න. ඉතින් කට්ටිය ලොකුයි. එතකොට සම සීතෝෂ්ණ රටවල් යනෝ උතුරු අක්ෂාංශ 35ට උතුරින් උත්තරාර්ධ ගෝලයේ රටවල් දක්ෂිණාංශ 30ට දකුණින් දක්ෂිණාර්ධ ගෝලයේ පිහිටි රටවල්.
හදිසි අනතුරු නිවාඩු ඉල්ලුම් කරන මේ පොදු ආකෘති පත්‍ර මොකක්ද? ඔය දැන් ඔෆිසර් විතර වෙනවනේ බස් වලට හදිසි අනතුරු. පොදු පහ. ඒකත් පහ තමයි. හදිසි අනතුරු වුණත් පහ තමයි. මතක තියාගන්න ඕනේ පොදු පහ ඕනේ. හදිසි අනතුරක් වුණොත් පොදු පහෙන් තමයි හදිසි අනතුරු නිවාඩු ඉල්ලන්නේ. පොදු පහ. දැන් මේ කාර්යපටිපාටික රීති වෙනම තියෙන දෙයක් මේක රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්ම සිදු කරන පත්වීම් මොනවද කියලා අහන්නේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්ම කරන පත්වීම් වර්ග 5යි. එක ආදේශ කොන්ත්‍රාත් අනියම් తాවකාලික රාජකාරී ඉටු කරන වැඩ බලන ස්ථිර තනතුරකට පත් කිරීම. මේ පත් කිරීම ටික ඔක්කොම එකට එන්නේ. මේ පත් කිරීම. එයාගොල්ලෝ පත් කිරීම. එක ලියා ගන්නකො ආදේශක කොන්ත්‍රාත් අනියම් తాවකාලික රාජකාරී ඉටු කරන වැඩ බලන හා ස්ථිර තනතුරකට පත් කිරීම. කොමිෂන් සභාව කරනවා ආයි රජයේ නිලධාරීන්ගේ පවත්නා සේවා තත්ත්වය වෙනස් කිරීම කරනවා. ඒකත් පත් කිරීමක්. රජයේ නිලධාරීන්ගේ පවත්නා සේවා තත්ත්වය වෙනස් කිරීමත් පත් කිරීමක්. පවත්නා සේවා තත්ත්වය වෙනස් කිරීම. ඊට තුන්වෙනි එක රජයේ සේවයේ තනතුරක් දරන නිලධාරියෙකු රජයේ සේවයේම වෙනත් යම් තනතුරකට පත් කරනවා. ඒක කරන්නත් පුළුවන්. හතරවෙනි එක රජයේ සේවයේ පහළ තත්ත්වයේ තනතුරකින් ඉහළ තත්ත්වයේ තනතුරකට රජයේ නිලධාරියෙකු පත් කිරීම. ඊළඟට පස්වෙනි රජයේ සේවයෙන් විශ්‍රාමලත් රජ නිලධාරියෙකු හෝ විශ්‍රාමගත් රජ නිලධාරියෙකු හෝ විධිමත්ව ඉල්ලාසු රජ නිලධාරියෙකු හෝ නැවත සේවයට පත් කිරීම හෝ නැවත සේවයේ පිහිටුවීම.